හෙලෝ ගයිස් අද අපි යන්නේ ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන මීදුමින් වැහුණු සුන්දර ගමක් වුණු සීතල මන්දාරම් නුවර දවසක් ගත කරන්න. ඉතින් අපිට කොළඹ ඉඳන් මැප් එකේ මේ මන්දාරම් නුවරට කිලෝමීටර් 170ක් විතර පෙන්නුවා. ඉතින් අපිට කොහොමද නුවරට ඇවිල්ලා නුවරින් රිකිල්ලගස්කට ඇවිල්ලා රිකිල්ලගස්කඩින් පදියපැල්ල පාරේ කිලෝමීටර් 8ක් 9ක් විතර ඉස්සරහට එදි තමයි මේ මන්දාරම් නුවරට හැරෙන පාර පෙන්වන්නේ. ඒ පාර ඔයාලට හොයාගන්න ලේසියි මොකද එතන බෝඩ් එකක් තියෙනවා දාලා. ඒ පාරේ හැරෙනකොට මෙතන දකුණු පැත්තේ බෝඩ් එකක් තියෙනවා මේ වගේ. ප්‍රධාන වශයෙන් දියැලි 6ක් තුල ප්‍රධාන සංචාරක ස්ථාන 12ක් තියෙනවා මේ මන්දාරම් නුවර අපිට බලන්න. ඉතින් ඒ ඔක්කොගෙම විස්තර සහ ඒවට මෙතන ඉඳන් තියෙන දුර ප්‍රමාණයන් ටික මේ බෝඩ් එකේ සඳහන් වෙලා තියෙනවා පැහැදිලිව. ඉතින් ඒ බෝඩ් එක ගාවින් හැරුණාට පස්සේ අපිට මේ වගේ පොඩි අඩි 6ක 7ක විතර පාරක් තමයි ඇතුළට යන්න පෙන්වන්නේ. මේ පාර කිලෝමීටර් 13ක් යන්න ඕනේ මන්දාරම් නුවරට. මේ පාර ඉතින් පොඩි කිව්වහම ඔයාලට පේනවා ඇති මේකේ වාහන දෙකක් වගේ આવොත් මාරු වෙන්න සෑහෙන අමාරුයි. ඉතින් ඒ වගේම මේ පාරේ තැනින් තැන කඩතුළු වෙලා කැඩිච්ච තැන් තියෙනවා. ඒවත් එක්ක සාමාන්‍යයෙන් බිම පහත් වාහනයක් ආවොත් එහෙම ඉතින් යට වදින්න තියෙන මේකක් තියෙනවා. ඒ ගැනත් ඔයාලා ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපේ වාහනෙත් සමහර තැන්වල යට වැදිච්ච තැන් තිබ්බා. ඉතින් ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි ඉදිරිකක් පරක් වුණු හින්දා අපි ප්ලෑන් කරන් ආපු විදිහට අපි නවතින්න දාගත්තු මන්දාරම් නුවර කැම්පින් රිසෝට් කියන තැනට අපි ආවා. ඉතින් මේ තියෙන එතන මෙතනින් පල්ලෙහාට බැස්සාම තමයි රිසෝට් එක තියෙන්නේ. ඇතුළටම වාහන යන්න පුළුවන් පාකින් ඒරියා එකක් තියෙනවා මෙතන. මෙතන තැන ගත්තාම ඉතින් කබානස් විදියට තමයි තියෙන්නේ. කබානස් 6ක් 7ක් විතර මෙතන තියෙනවා. ඒ වගේම ස්ටාෆ් එකත් හොඳ ෆ්‍රෙන්ඩ්ලි අපිට හොඳ වෙල්කම් එකක් දීලා ඊට පස්සේ අපි කබානස් වලට එක්කන් ගිහලා කබානස් ටික පෙන්නවා. මේක තමයි ඉතින් අපිට බුක් කරලා තිබ්බ කබාන එක. අපිට අයන් කබාන එක ඇතුළ බලන්න. ඉතින් මේ වගේ තමයි කබාන එක ඇතුළට ගියාම view එක තියෙන්නේ. ඉතින් large beds දෙකක් තියෙනවා. මම හිතන්නේ අපි දෙන්නෙක්ට 4 දෙනෙක්ට මේක උපරිම නවාතැන් ගන්න පුළුවන්. ඒ වගේම අපි ඉල්ලපු විදිහට හොඳ කස්ටමයිස් කරලා ඩෙකරේෂන් එකක් දාලා තිබ්බා. ඒක නම් ඉතින් මට හම්බෙච්ච සර්ප්‍රයිස් එකක්. මෙහෙම තමයි මේ තියෙන ඉතින් එළිය view එක අපිට කබානකට පේන විදිහ. ඉතින් හවස සීතලත් එක්ක අපිට කෝපි එකක් සර්ව් කරන්නත් මේගොල්ලෝ අමතක කරේ නෑ. ඉතින් හොඳ සර්විස් එකක් තියෙනවා ඇත්තටම. කලින් දවසේ කරුවලත් එක්ක අපිට ඉතින් හරියට view එකක් බලා ගන්න බැරි වුණු හින්දා අපි ආවා ඉතින් අපේ කබානකට පේන view එක බලා ගන්න හරියටම උදේ පාන්දරම නැගිටලා මේ විදිහට තමයි ඉතින් view එක පේන්නේ. කඳු වලින් වට වෙච්ච කොළ පාට ලස්සන view එකක් තියෙනවා. පස්සේ ඉතින් අපි ලෑස්තිලා උදේම මෙතන හොඳ ලොකේෂන් එකේ ෆොටෝස් වලට වීඩියෝස් වලට උදේම ලස්සන නිසා අපි ගියා හොඳ පොඩි ෆොටෝස් වීඩියෝස් ටිකක් කරගන්න. ඉතින් ඇත්තටම ලස්සන ප්ලේස් එක ලස්සන ෆ්‍රේම් එකක් තියෙනවා ෆොටෝස් වීඩියෝස් වලට මෙතන. ඔයාලටත් පේනවා ඇති ඒක. TikTok එකක් කරන්නත් එහෙමත් මරු ප්ලේස් එකක් මෙතන. පස්සේ ඉතින් අපි ෆොටෝ ෂූට් එකක් ඉවර කරලා අපේ කබානස් වලට පල්ලෙහෙන් පෙවුණු අඩි පාරක් දිගේ පල්ලෙහා 12 පාරක් පෙවුණා. ඉතින් මේ පාර පැත්තට අපි ආවේ එළවලු කොටු මැද්දෙන් මේ වගේ. ඉතින් එතනත් ලස්සන view එකක් හොඳ නිස්කලංක පරිසරයක් තියෙන. මේ තියෙන 12 පාර ඈතට පේන විදිහ අපිට. ඒ අඩි පාර දිගේ මීටර 400 500 විතර පල්ලෙහාට එද්දී අපි අන්තිමට 12 පාර ගාවට ළඟා වුණා. ඉතින් මේ තියෙන 12 පාර මේක අපිට උඩට කබානයකට පේන්නේ පොඩියට. ඉතින් ළඟට ආවම තමයි සාමාන්‍යයෙන් අපි හිතුවට වඩා ලොකු 12 පාරක් මේක. අපේ නාගරික කාර්යබහුල ජීවිතයෙන් ඈත් වෙලා මොහොතකට හරි මේ වගේ නිස්කලංක පරිසරයක කාලය ගත කරන එක ඇත්තටම වෙනම ෆීලිං එකක්. ඔයාලට මෙහෙලා තවත් ලස්සන තැන් බලන්න සෆාරි ජීප් සර්විසස් මෙහි තියෙනවා. ඉතින් ඒ වගේ ඕෆ් රෝඩ් ටුවර් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඒකේ අර අපි මුලින් පෙන්නපු ඔයාලට අර බෝඩ් එක පෙන්වුවේ අපි දැන් 12ක් සංචාරක ස්ථාන 12ක්. ඉතින් ඒ 12ත් එක්ක ඇතුළ ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරගෙන ඒ පැකේජස් විදිහට ගන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් අපි මේ ටුවර් එකේ වැදගත් කියලා හිතන ඩීටේල්ස් ඔක්කොම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන දේවල් ඔයාලට ටුවර් එකක් යනවා නම් මෙතනින් ගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ සියලුම විස්තර ටික තියෙනවා. එහෙනම් දැනට අපි ඔයාලට නැවත හමු වෙන බලාපොරොත්තුෙන් සමු දෙනවා. අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න අපේ channel එක subscribe කරලා Facebook page එකත් follow කරලා තියාගන්න.